අපේ කාන්තාකරුතු ඇමතුමිය සරෝජා පොරරාජ් ඇමතුමිය සම්බන්ධව දිගු කාලයක් තිස්සේ එතුමිය ඉලක්ක කරගත්තු ඉතාම නරක වැරදි ඉතාම සදාචාර විරෝධී දේශපාලන ප්‍රහාරයක් දියත් කරන මම අවංක වෙලා සිටිනවා සාධාරණ මුස්ලිම් උගතුන්ගෙන් සාධාරණ මුස්ලිම් විද්වතුන්ගෙන් සාධාරණ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් මේක නතර කිරීම සඳහා ඔබතුමාලා මැදිහත් වෙන්න. ඔබතුමාලා දන්නවා අපි දේශපාලන ව්‍යාපාරයක් විතර කිසිම ජාතිවාදයක් ආගම්වාදයක් උස්සගෙන යන ව්‍යාපාරයක් නෙමෙයි. මෙහා පැත්තේ අද ඉන්න සහ අද ඉන්න බැරි වෙච්ච බොහෝ මුස්ලිම් කියා ගන්න බොහෝ ඇමතිවරු. මුස්ලිම් ජනතාවට වැඩිම පහර ගාපු හැම ආණ්ඩුවකම කැබිනට් ඇමතිකම් දාලා තියෙනවා. මෙතනක් තියෙනවා. දැනුත් මේ සැරේත් ඉන්නවා. අපේ කවදාවත් අපි ඡන්ද බලාගෙන ජාතිවාදී ආගම්වාදී කරපු පක්ෂයක් නෙමෙයි. ඒ නිසා අපේ පක්ෂේ ඉන්න ඉතාමත්ම වටිනා. අපි ඉතාමත්ම අගය කරන අපේ නායිකාවක් තමයි සරෝජා පොරරාජ් මැතිණිය කියන්නේ. එතුමිය අවුරුදු 6 තමයි 83 කළු ජූලියෙන් අනාථ වෙලා අනාථ කඳවුරක ඉඳලා මාස කිහිපයක් එතුමියගේ පියා තාත්තලා ඒ ප්‍රදේශවල ප්‍රභූවරු වැඩගත් අය විනාශ කාට පස්සේ මාතරදී විනාශ වෙලා මාතර දාලා යන්නේ නැතුව මාතර මිඳගෙන මේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමග එකට වැඩ කරලා අද මේ රටේ නායකයාවක් වෙලා තියෙනවා. අඩු ගානේ එකට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. මාතර දිස්ත්‍රික්කේ කොච්චර මුස්ලිම් ජනතාව හිටියත් ඉස්ලාම් මුස්ලිම් මන්ත්‍රීවරයා අපේ පක්ෂෙන් ඔබතුමාලගේ පක්ෂෙන් ආවේ නැහැ. ඒකට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා ගිහිල්ලා ජමේත උලමක හම්බ වෙලා ඒ උලම සභාවේ සභාපතිතුමා මුණ ගැහලා ජනාධිපති වෙන්න කලින් එතුමා කිව්වා ගරු නියෝජක කතානායකතුමනි මුස්ලිම් ජනතාවගේ අදාළ කරන පෞද්ගලික නීති ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. ඒක හින්දු ජනතාවටත් තිබෙනවා උඩරට ජනතාවටත් තිබෙනවා. ඒ විශේෂයෙන්ම ඉස්ලාමීය නීති වෙනස් කරන්නව නම් වෙනස් කරන්නේ සාකච්ඡා කරලා හැම කෙනා සමගම සාකච්ඡා කරලා තමයි කරන්න කියන එක මේ රටේ ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂක වශයෙන් උත් කිව්වා. එතුමා දැන් ජනාධිපතිලා තිබෙනවා. එසේ තිරියදී ඒක දැන නැවත සරෝජා පොරරාජ් ඇමතුමියට ඉතාම නින්දිත විදියට අපි දැකලා තියෙනවා ප්‍රකාශ ගහනවා එක සෝෂල් මීඩියා එක දේවල් කරනවා. අද පාර්ලිමේන්තුවේත් එක වගේ දේවල් කියනවා. රටේ ජනාධිපතිතුමා එක කියලා තියෙනවා. අපේ භාවිතාවෙන් පෙන්නලා තියෙනවා. ඒ වගේම ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ මේ රටේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු මං හිතන්නේ 11කට තිස්සේ තිබුණා ඔය ඉස්ලාමීය නීති වෙනස් කිරීම සම්බන්ධව ඉස්ලාමීය උගතුන්ගේ කමිටුවක්. මේ රටේ ඉන්න ප්‍රබුද්ධම ඉස්ලාමීය උගතුන් සම්බන්ධ වෙච්ච කමිටුවක්. ඒතර මේ කමිටුවේ මේ ගැන කිච්ච සාකච්ඡා තිබෙනවා. එසේ තිබියදී ජනාධිපතිවරයා කියලා තියෙද්දි අපේ භාවිතාවෙන් කිසිම දෙයක් නැතුව දාදම් බාවා. මන්ත්‍රීතුමාට විවේචනය කරා. දැන් අපි මැරලි ඉපදුන්නේ නැහැ. අපි දන්නේ නැද්ද මේ මුස්ලිම් දෙමළ කියාගෙන සිංහල කියාගෙන ආපු ඇමතිවරු පල්ලි ඇතුලේ දේශපාලන කරපිදී අපි දන්නේ නැහැ. අපි බබා. අපි දන්නවා. තමුන්නාස්ලා කොහොමද ඉස්ලාම ආගම මම කියන්නම් ගරු කතානායකතුමනි නිසි ගෞරවය ඇතුව සියලුම මුස්ලිම් මන්ත්‍රීතුමාලා. තුමාලගෙන් ගෞරවනීය පුද්ගලයන් ඉන්න පුළුවන්. නම මම කියන්න කැමති මේ රටේ මුස්ලිම් ජනතාව දේශීය මක්කල් ශක්ති ලංකාවේ ලොකුම මුස්ලිම් පක්ෂය කරේ ඇයි? මුස්ලිම් දේශපාලනය කියලා කරන ගොඩක් අයගේ මුස්ලිම් ඒ දේශපාලනය හරාම්. ඒ දේශපාලන නායකයන්ගේ පෞද්ගලික ජීවිත හරාම්. එතුමාලගේ බිස්නස් ඔක්කොම හරාම්. ඒගොල්ලෝ ආගම නාමයෙන් කරන්නේ හරාම්. අද මොකද්ද මේ කරන්න හදන්නේ? අද මේ කරන්න හදන්නේ පළාත් පාලන ඡන්දේ වැලේ වැල් නැතුව යන්න හදන්නේ. ඒ නිසා දැන් මේක අදලා අරගෙන මේක අද ගන්න හදනවා. දැන් මම අහන්න කැමති ගරු ඇමතුමිය සිස්ටර්ලන්ත ගියා. එතුමියගේ කතාවේ මම අභියෝග කරනවා මම ඔබතුමාට රපෝට් එකකින් මේක හැන්සාත් කරනවා. සරෝජ මැතිණියගේ කතාව මම හැන්සාත් කරනවා. කොහෙද ඒක තියෙන්නේ? එහෙම එකක් කියලා නෑ. එතුමියා මගෙන් මකට මං හිතන්නේ මේක මාස 7කට කලින් මෙතනදී කිව්වා ගරු සභාපති නියෝජක කතානායකතුමනි මේ නීති නීති කියන්නේ මිනිස්සු ලියපුවානේ. නීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒවා සාකච්ඡා කරලා සියලුම කණ්ඩායම් සමග සාකච්ඡා කරලා කරන්න කියන එක එතුමිය මෙතන ඇති වෙන්න කියලා තියෙනවා. හැබැයි ඇහෙන්නේ ඇයි ඒ? චන්ද්‍ර කලින් මොකක් හරි පත්තු කරගන්න ඕන. දැන් රාජපක්ෂලෙන් හිටියනම් හරි ලේසි. අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ඉස්ලාමීය කතෝලික ක්‍රිස්තියානි හැම කෙනාට මේ රටේ සම්පූර්ණ ගරුත්වය සහිත ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒ නිසා මම තාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි කිසිසේත්ම මේ වෙනස්කම් කරන්න ඕන නම් වෙනස්කම් කළ යුතුයි. එහෙම තමයි ලෝක රටවල් ඉස්සරහට කියලා තියෙන්නේ. තුර්කිය වෙන්න පුළුවන්, සෞදි අරාබිය වෙන්න පුළුවන්, ඉන්දුනීසියා වෙන්න පුළුවන්, මැලේසියා වෙන්න පුළුවන්. අපි කොයිතරම් ඉහළින් සෞදි අරාබිය තානාපතිතුමා එක කතා කරනවා. පලස්තීන තානාපතිතුමා එක කතා කරනවද? ඔබතුමිය දන්නවා. මේ රටේ හැම තානාපති කාර්යාලයකම කටයුතු කරනවා. අපි මේ ඉස්ලාමීය සංස්කෘතියේ තියෙන වැදගත්කම පිළිගන්නවා. අපි දන්නවා. මම දුක් වෙනවා කරු කතානායකතුමනි. ස්වර්ගයේ ඇත්තේ මවගේ දෙපතුලට පහළිනි කියලා. එහෙම එවැනි වැදගත් ආගමක. එසේ තිබියදී හදීස් වල තිබියදී අම්මා කෙනෙක් වෙච්ච කාන්තාවකට ඇමතුමියට දිගින් දිගටම මෙහෙම කරන්නේ. අපි පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ජනාධිපති මට්ටමින් කියලා තියෙනවා. ඔප්පු කරලා කියනවා. අපි ජාතිවාදී කරන්නේ නැහැ කියලා. අපි රෙස්පෙක්ට් කරනවා කියලා සියලුම මේ සංස්කෘතිය ඉන්නවනේ. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලා හිටනවා මෙරට ඉන්න වැදගත් මුස්ලිම් උගතුන්ගෙන් නායකයන් කරුණාකරලා මේක නතර කරා. මේක ඇති. ඔබතුමාට යම්කිසි විවේචනයක් තියෙනවා නම් ඒක ආණ්ඩුවට කරා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා හැම දෙයක්ම හරාම් කරන සමහර දේශපාලනඥයෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැම දෙයක්ම හරාම් කර මෙතන ඇවිල්ලා බොරුවට මුස්ලිම් ජනතාව දැලේ දා ගන්න හදනවා බොරු කියලා. මම ගෞරවනීය වශයෙන් මෙරට ඉස්ලාමී ජනතාව ඉල්ලා සිටිනවා ඔබතුමාලා පහුගිය මැතිවරණදී මේ කට්ටිය ප්‍රතික්ෂේප කරා. ඉතිරි ටිකත් ප්‍රතික්ෂේප කළා. දේශීය මක්කල් ශක්තියදීම වෙන්න ඕනේ නැහැ. වැදගත් උගත් පිළිගත් තමන්ගේ ජීවන භාවිතාව ඉස්ලාමීය දහමට අනුව සදාලස ජීවත් වෙන්න. ඉස්ලාමීය උගතුන් තරුණ තරුණියන් ප්‍රමාණයක් මේ සභාවට එවන්න කියලා. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් මම ඉල්ලා සිටින කැමති අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් තරුණ දරුවන්ගෙන් තරුණ පරම්පරාවෙන් කරුණා කරලා මේ රට අපි ඔක්කොටම එකතු වෙලා ඉන්න පුළුවන් තරම් ලොකුයි මේ රට. අපි ඔක්කොටම අපේ ආගම දහම සංස්කෘතිය භුක්ති විඳින තරම් ලොකුයි මේ රට. ඒ නිසා කරුණා කරලා
මේ පරාජික වෙච්ච දේශපාලන චරිත වලින් අපේ ලස්සන භූමිය තවත් මේව කරන්න දෙන්න එපා. ඕගොල්ලන්ගේ ලස්සන අනාගතය මේගොල්ලන්ට ඡන්ද වෙනුවෙන් ගසා ගන්න දෙන්න එපා කියන ඉල්ලීම තේරුම් අරගෙන කටයුතු කරන්න ඉල්ලා සිටිමි.